ගොඩක් කාලෙකට පෙර රජවරු සිංහලේ පාලනය කරපු කාලේ අන්දරේ කියලා හරිම ප්‍රසිද්ධ රාජසභා විහිළුකාරයෙක් හිටියා. එයාගේ බුද්ධිමත් විහිළු සහ උපක්‍රම නිසා රජුයි රැජිනයි හැම වෙලාවෙම hina වෙලා ෆුල් ජොලියෙන් හිටියා. ඒ නිසා අන්දරේට මාලිගාව ඇතුලේ නිදහසේ හැසිරෙන්න අවසර තිබුණා. දවසක් උදේ අන්දරේ මාලිගාවට ගිය විට ඇතුලේ මිදුලේ ඇදුරක් උඩ සිනි වියලන්න දාලා තියෙනවා දැක්කා. ඒත් එයා ඒක නොදන්නවා වගේ රංගපාගෙන රජුගෙන් ඇහුවා, මහරජතුමනි මේ පැදුර උඩ තියෙන්නේ මොනවද? රජුත් hina වෙලා කිව්වා, අන්දරේ සුදු වැලි වර්ගයක්. ඒක ඇහුවා විතරයි අන්දරේගේ හිතට හොඳ උපක්‍රමයක් ආවා. ඒක ඇහුවා විතරයි අන්දරේගේ හිතට හොඳ උපක්‍රමයක් ආවා. එදා හවස ගෙදර ගිහින් මාලිගාවේ තියෙන සීනි ගැන ඒක කන්න හිතාගෙන ඉන්න සැලැස්ම ගැන තමන්ගේ බිරිඳටයි පුතාටයි කිව්වා. පහුවදා උදේ අන්දරේ පුතාටත් වැඩේ ගැන හොඳට කියලා මාලිගාවට ගියා. එදා සීනි පැදුර උඩ වියලන්න දාලා තිබුණා. රජුත් එතන හිටියා දෙන්න කතාවක ඉන්න අතරේ අන්දරේගේ පුතා අඬ දුවගෙන ආවා. ඇයි පුතේ මොකද වුනේ? පුතා අඬ කිව්වා, අනේ තාත්තේ අපේ අම්මා මලා මැරෙන්න කලින් ඔබව කිහිප සැරයක්ම මගෙන් ඇහුවා. දැන් අපි මොකද කරන්නේ? ඒක ඇහුවම අන්දරේ එක පාරටම දනින් වටිලා අක්මිරිකමින් හොඳටම අඩන්න පටන් ගත්තා. දැන් මගේ ජීවිතේ ඉඳලා වැඩක් නෑ මගේ කටේ. වැලි වලින් පෙරෙන්න දෙන්න මට මැරෙන්න ඕනේ කියා කෑ ගහගෙන එයා පැදුර උඩ පෙරළමින් අතින් අතට සීනි අරගෙන කන්න පටන් ගත්තා. උන්චි අන්දරේ තාත්තාව අනුකරණය කර සීනි කන්න පටන් ගත්තා. එක වෙලාවක් යනකොට පැදුරේ තිබුණු සීනි බොහෝමය ඉවර වෙලා තිබුණා. නියොක්තෝ බලන් හිටපු රජුද හොඳටම hina ගියා. ඒත් එක්කම අන්දරේ ආයෙත් තමන්ව ලස්සනට අන්දවලා කියලා රජුට තේරුණා. ඊට පස්සේ රජු hina වෙලා අන්දරේට කිව්වා, අන්දරේ ඉතුරු වෙලා තියෙන මේ වැලි ටික ගෙදර අරන් ගිහින් තෝම කාපියා. උඹගේ මැරිලා ඉන්න උඹේ බිරිඳගේ කටට දාලා බලපේ සමහර විට එයාටත් ආයෙම පණ ලැබේ. අනේ අපි ඉවරයි ඉවරයි. අනේ අපි ඉවරයි.